රෙඩ් බුල් හැමෝම බිව්වට රෙඩ් බුල් වල කතාව දන්නේ නෑ නේද? මේක තායිලන්ඩ් වල ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා පාවිච්චි කරපු එනර්ජි ඩ්‍රින්ක් එකක්. කොහොමද ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා පාවිච්චි කරපු ඩ්‍රින්ක් එක ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙන්නේ කොහොමද කියලා? 1980 ක්‍රේටින් බ්‍රෑන්ඩ් කියලා එනර්ජි ඩ්‍රින්ක් එකක් චාලියෝ කියන ව්‍යාපාරිකයා හදනවා. ක්‍රේටින් බ්‍රෑන්ඩ් කියලා කියන්නේ රෙඩ් බුල් කියන නාමයම තමයි. ඒකේ තේරුම රෙඩ් බුල් කියන නාමය. 1982 දී ඩ්‍රයිට්‍රිච් කියන ව්‍යාපාරිකයා තායිලන්ඩ් ගිය වෙලාවක මේ රෙඩ් බුල් ඩ්‍රින්ක් එක බීලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු තීරණය කරනවා ජෙට් ලැග් එක අඩු කරගන්න, මහන්සිය අඩු කරගන්න ඉතාමත් හොඳ ඩ්‍රින්ක් එකක් තමයි මේ ක්‍රේටින් බ්‍රෑන්ඩ් කියලා කියන්නේ. ඊට පස්සේ මේ ඩ්‍රයිට්‍රිච් චාලියෝ එක්ක එකතු වෙලා අලුත් කම්පැනි එකක් පටන් ගන්නවා. ඒ පටන් ගන්නේ 1984 දී. ඔවුන් දෙන්න තීරණය කරනවා මේ කම්පැනි එක ඕස්ට්‍රේලියාවලදී ඔෆිෂියල් ලොන්ච් එකක් කරන්න රෙඩ් බුල් කියන නමෙන්. ඒ වැඩේ කරන්නේ 1987 දී. ඉන්පස්සේ තමයි රෙඩ් බුල් කියන නාමය ලෝකේ හැම රටක් අතරම අතිශයින්ම ජනප්‍රිය පානයක් බවට පත් වෙන්නේ. ක්‍රේටින් බ්‍රෑන්ඩ් කියන බ්‍රෑන්ඩ් එකම ප්‍රොඩක්ට් එකම රෙඩ් බුල් කියලා වෙනස් කළා. ඔෆිෂියල් ලොන්ච් එකක් කළා ජනතාව අතරට ගෙනියන්න පුළුවන්කම ලැබුණේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක නිසාම විතරක් නෙවෙයි. ඔවුන් පාවිච්චි කරපු මාකටිං ස්ට්‍රැටජි එක. එහෙමනම් කොමර්ස් ඉගෙන ගන්න ආදරණීය දූල පුතාලට ඔන්න හොඳ පාඩමක් තියෙනවා ඉගෙන ගන්න මේකේ. මොකක්ද? ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොයිතරම් හොඳ වුණත් ඔයා පාවිච්චි කරන මාකටිං ස්ට්‍රැටජි එක ගොඩාක් පවර්ෆුල් වෙනවා බ්‍රෑන්ඩ් එකක් ජනතාව අතරට ගෙනියන්න. ඉතින් රෙඩ් බුල් කියන එක ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණේ ඔවුන් පාවිච්චි කරපු මාකටිං ස්ට්‍රැටජි එක නිසා. පසු කාලින ඔවුන් එක්ස්ට්‍රීම් ස්පෝර්ට්ස්, ෆෝමියුලා 1, මියුසික් ඉවෙන්ට්ස් වගේ ඒවට ස්පොන්සර්ෂිප් එක දීලා ලෝකයේ තුල ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න, ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න හැකි වෙනවා. ඉතින් එහෙනම් රෙඩ් බුල් වල කතාව ඔන්න ඕකයි. ඔයාගේ O level කොමර්ස් සබ්ජෙක්ට් එක ඇන වෙලා කොර වෙලා නම් මේ දැන්ම කොමර්ස් ડોක්ටර් ළඟට එන්න. ලංකාවේ දරුවන්ගේ ඉංග්‍රීසි මීඩියම් කොමර්ස් ක්ලාස් එක කොමර්ස් ડોක්ටර් සුගත් ලියනගේ සාධන හෝකන්දර සිග්මා කිරුළපන ඕසිස් මහරගම ස්ටැන්ෆර්ඩ් ඇකඩමි පිළියන්දල සරසවි අතුරුගිරිය බ්‍රේන්වේව් කොට්ටාව සයන්ස් සෙන්ටර් පිටකෝට්ටේ ලිට් ඉන්ස්ටිටියුට් මාළඹේ ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සඳහා අමතන්න 071 149 686 ඉංග්‍රීසි මීඩියම් කොමර්ස් නම් කොමර්ස් ડોක්ටර් සුගත් ලියනගේ.